ආයි යාළුවෝ. අදත් අපි ට්‍රිප් එකක් යන්න යන්නේ. යන දන නම් දැන්ම කියන්නේ නැහැ ඉතින්. පස්සේ කියන්න. වෙලාව නම් 4:53යි. මම දැන් පාවෙත් යන්න ඕනේ. යන අතර මගේ හම්බෙන්නේ. මම කීඩියක් දාන්න. බයි බයි. මම නම් ඉතින් පහවෙද්දි වාන්තරය ගෙදරට ගියා. අපිට ඉතින් කොහොම හරි ට්‍රිප් එක යන්න පිටත් වෙද්දි නම් 6:00 වගේ එන්න ඇති. අපි ඉතින් මේ ට්‍රිප් එක යන්න ප්ලෑන් කරගත්ත නම් බයික් වල. අපි ඉතින් ඔහොම ගමන එද්දී අපිට ටර්මිනල් පස්සාල්ට යන පාරේ පොඩ්ඩක් ඉතින් ට්‍රැෆික් එක සෙට් වුණා. ඒ හින්දා ඉතින් අපි යතුරු පාරකින් තලා ගමන ඉතිරිට ආවා. අපි ඉතින් ඔහොම දඹදිනේ දළදාගල බලන්න යන්න හැරෙපුවා. මේකෙන් කන්න මගන එක බාව හත්තන බූණ මෙයින්න හොඳ අපි ඉතින් එහෙට ගිහිල්ලා උදේට කෑම කෑවා. ඊට පස්සේ ඉතින් කෑම කාලා උඩට යන්න පටන් ගත්තා. ඒක උඩටම ගියාම පේන view point එක කොහොමද බලන්නකෝ. incredible bulk මේක බලන්න ඉතිහාසික දේවල් බලන්න ඉන්න. අපි ඉතින් ඔම කතා කර ගිහිල්ලා උඩටම ගියා. ගිහිල්ලා ඉතින් එතන ටයක් කරලා හිටියා. එතන ෆොටෝ ගැහුවා. ඔය ඔක්කොම කළා ඉතින් ආයෙ පහළට බහින්න පටන් ගත්තා. අපි ඉතින් ඔහොම පහළට එද්දී ප්ලේන් එකක් යන ෂොට් එකකුත් ගන්න හම්බුණා. මොනවද අදහස් දක්වන්න? දැක්කී මලගේ view point එක පට්ට ඉතින් මොනවද? මේ කට්ටි ඉස්සරහා Te sequer é meu, mas caiu na mentira. Tô de salto alto, vou deixar você na mira. වරින් ඉතින් හරිද? ඔව්. දැන් ලැජ්ජයි කියනවා. දූපන් දුවන්න ඔන්න ඔහොම ඉතින් අපි ඔය වීඩියෝ එක ෂූට් කරේ. අපි ඉතින් ඔහොම පහළට බැහැලා ඊට පස්සේ ඉතින් ආයෙත් අපි ගමන යන්න පිටත් වුණා. මං ඉතින් ඔයාලට කොහෙද අපි යන්නේ කියලා තාම කිව්වේ නෑනේ. අපි යනවා දවස් 3කට අනුරාධපුරේ. දවස් 3ක් කියන්නේ 2 night 3 days.
තමා. අපි ඉතින් ඕම ගිහින් මග තේබොන්නේ වනතර කරලා ආයතිතින් යන්න පිටත් වුණා. තේබොන්න යන්න ඇත්තුව තැන මට ඉච්චර මීටර නෑ. අපි ඉතින් ඔහොම නැවතිලා ඉන්න තැන්ට ගියා. නැතිලන්න තැන්ට යන වීඩිය ගන්න ගන්න බැරුවනා ෆෝන් එක බැට්‍රි බෑල තිබ්බින්ද. ඊට පස්සේ ඉතින් කට්ටිය වොස් දාගෙන ඇලට් ඇත්තාල ඉඳලා රැවෙලා ජයශ්‍රී බෝධියටයි රුවන්වැලි මාසයටයි යන්න පිටත් වුණා. අපි සීමා බෝධියනේ දැන් ආ. සීමා බෝධිය තමයි. ඔව්නේ. ආරයට යන්න ඕනේ. යාව සීමා බෝධියට අපි යන ගමන්. ඔව් ආ ඉන්න පින්නන්. හායි. Hi guys. හායි ගායිස්. ඔයත් ඉන්න පින්නන්. යරුන් ගහනවා බං. ඔයාත් ඉන්න පින්නන්. කයි මෙයාලව නම් දන්නවා ඉතින් ස්ට්‍රීම් channel එක බලන්න අය. දැනගන්න ඕනේ. මෙයාවත් දන්න මෙයා හිටපු ගමන් ස්ට්‍රීම් channel එක බලන්න. හරි ගායිස්. That's a guarantee. Talk to me, numbers never lie. Add it up, that's me. කරන්ත. ඊයේ බර්ස් එකේදී දැන් මම සල්ලි ගාලා දැන් ට්‍රිප් එක ගියාට පස්සේ මේ කැලණියේ ඉන්නවා මම එලාගෙන හවසට එතකොට වරේ මේ පැත්ත කැලි නෝ ඇයි සිරාට මේ සෙස් කන්ට්‍රෝල් එක තියාගන්න සල්ලි වලටද සල්ලි එනවා යවතින් තියෙන සල්ලි නෑනේ ඕ නෑ අපි ඉතින් ඔහොම කතා කර ජයශ්‍රී බෝධිය ගාවටත් ගියා. එතෙන්ට ගිහින් ඉතින් අපි එතනට පූජා කරන්න මලුත් ගත්තා. ඔය ඉතින් ඒ ගත්ත මල් ටික පැන්දෝනි කරද්දී ගත්ත බීට එකක්. මේ දෙන ට්වින්ස් මූ පොඩ්ඩක් වැඩිපුර කරවෙලා දෙන්න. පොඩි එක කොටා එක මූ බේක් කරද්දි පොඩ්ඩක් වැඩිපුර කරවෙලා. ට්වින්ස් දෙක කියලා ඔයාලා කියනවා මූ බේක් කරද්දි පොඩ්ඩක් පිටිපදි වෙලා. ඔය ඉතින් අපි සයිපවින්ස් ගරුප් එකේ සෙට් එක ඔය ටික ඔය ඉතින් දන්නවා මගේ ස්ට්‍රීම් channel එක බලන්න එන. සිරිමත් ළමයි සිරිමත් පරාදයිනේ සිරිමත් කියන්නේ කවුද? ඒ සිරිමත් කියලා එනෙක් දන්නවද සිරිමත් කියන්නේ අර මේ අපෙන් ඉගෙනගෙන අන්තිමට මේ කවි ලියලා යන අපිට කියලා අපිට මිනිහ අපෙන් ඉගෙන ගත්තා. අන්න එනවා අනිත් කට්ටිය. දෙවෙනි ගේට්ටුව පියනවද රුවන්වැලි මාසයට. මේකට ගිහින් හම්බෙමු. අපි ඉතින් ඊට පස්සේ රුවන්වැලි මාසය ගාවටත් ආවා. ඉතින් ගිහිල්ලා මලුත් පූජ කරා. පූජ කරලා ඉතින් පිටියක් කියලා හිටියා. එයාලා මොකද කරන්නේ? හරි ඕක තියාගෙන ඉන්න. එයාලා මොකද කරන්නේ? කොහොම වෙන්නන්නේ? ඈ එකතන
මේක බා ගන්න ඕනේ. මේක තියෙන වැරෙන් දවල්ට අපි කෑම ගන්න යන්නේ. හරි ගාලේ පස්සේ පොඩි මේකක් තියෙනවා නේද? මාලා දෙනායි මුලනේ. ඉතින් ඒ මුරුවන් නිවාසයෙන් එළියට ඇවිල්ලා රැට කෑම කන්න ගියා. ඒ කෑම කාලා අපි ඉතින් ඉන්න තැන්ට එත්ති මං හිතන්නේ 11 අතර වෙලාවක් එන්න ඇති. ඊට පස්සේ ඉතින් කට්ටිය ඔස්තා හිතාගෙන ඊළඟ දවසේ උදේම මිහින්තලේ යන්න ලෑස්ති වුණා. දැන් මිහින්තලේනේ පිටාරිකේ මිහින්තලේ යන කට්ටිය නෑ ලෑස්ති. ටිකක් තියෙනවා. ටික දුරක් තියෙනවා. කට්ටිය සපත්තු දාගෙන කනවා. ඔය තියෙන ඉතින් අපි නැවතිලා හිටපු තැන. අපි ඉතින් යන ගමන් නුවරවැවත් බලාගෙන ගියේ. ඒකට දාලා දින්නවා. ඉතින් මිහින්තලේ යන අතර වගේ උදේට කෑම කන්න යවන ඇත්තුවා නවත්තලා උදේට කෑම කාලා ඉතින් ගමන යන්න පිටත් වුණා. මිහින්තලේට යන පාර දෙපැත්තේ ලස්සන කොහොමද කියලා බලන්නකෝ.
අපි ටික ඉතින් බයික් ටිකත් නවත්තලා මලුත් අරගෙන උඩට යන්න පටන් ගත්තා. hiking viewers hiking වල සිංහලෙන් කිව්වා හරියට ඉංග්‍රීසි වලින් කිව්වා නම් අන්න හරියට පහළ ඉඳන් ඉතින් මගක් දුර එද්දී දකුණු පැත්තට පඩිවලක් තිබ්බා. අපි ඉතින් ඒකටත් ගිහිල්ලා ඒකෙත් ටික වෙලාවක් ඉඳලා ඒකිනුත් බැහැලා ආයෙ ඉදිරියට යන්න පටන් ගත්තා. Hi, you are living. Hi. Hi. Bye. Hi, bye. Hi, bye. අපි ඉතින් උඩට ගිහිල්ලා ගත්ත මල් ටිකත් පැන්දෝනේ කරලා මලුත් පූජා කළා. බුදු පිළිමයක් තියෙන උඩ ඒකට යන්න පටන් ගත්තා. අපි ඉතින් ඒක උඩටත් ගිහිල්ලා ටිකක් වෙලා ඉඳලා පහළට බැස්සා. පහලට බැහැලා ඉතින් අපි ටික මිහින්තලේ ගලට යන්නත් පටන් ගත්තා. අපි 4 දෙනා විතරයි ඉතින් මිහින්තල ගලට උඩ නැග්ගේ. අනිත් දෙන්න ඉතින් පහළ හිටියා. දැක zoom කරන්න බෑ මාරු zoom කරන්න මෙතනින් බහින්න විදියක් තිබුණ මරුනේ. අතවනන්න ගන්න උන් දෙන්න කියලා පේන්න නෑ නෑ වීඩියෝ එකට අතවනන්න කියලා අර බලපන් දැන් කාලේ සමාජේ ඔව් බලපන් අත යනවා අත යනන්නේ උන් දෙන්න අර දෙන්නම ෆෝන් එකේ වීඩියෝ කරන එක වීඩියෝ කරා නම් කමන්නේ ඒක දාන්න කරේ නැගලා බහින ගම. අරුව කොටද? පඩිපෙල් නැති පාරක දෙක්ක යන්නේ පඩිපෙල් නැති පාරක දෙක්ක යන්නේ දැටුම් නැතිව පෙන්වන්නේ ඉන්නේ පාරක එක්ක යනවා බලන්න නිකුරණ ගියයි මම ඒක දැකලා තියෙනවා අන්න thumbnail එකට දාන්න. මිනිහා නේද බැසි.
ඔයාලත් මිහින්තල ඇවිලා මේ වගේ පාරක් ගේන් තියෙනවද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න යාළුවනේ. අන්න පිඩිමි ගෑත් තියෙන යාළුවෝ. ඉන්තලේ වෙනම හයිකින් ඇස් කියනවා. දේශපාලඥයෝ එක දේවල් හදලා යාලගේ නම ගහ ගන්නවා කියලා. ඒ කාලේ තල්ලි ටිකක් දුන්නත් ගලක කොටල තමයි ගහලා තියෙන්නේ. ගහන්නේ බං. දැන් ගල් වැඩන්න දැන් දේශපාලඥයෝ ගහන ගලුත් නෑනේ වැඩි. ඒවා පවතින්නේ නෑනේ. ඒ වගේ කාලේ කඩුවට ගහන්න ඇති කට්ටිය. අඩෝ ඒක කවුනේ බං. උඹලා ටේප් කරගනින් බං අවුලන්නේ. උඹලා ටේප් කරගනින්. අපි ඉතින් අර පාරදිගේ පහනට ඇවිල්ලා ඉන්න තැන්ට එන්නත් පිටත් වුණා. ඒ අතර මගේ ඉතින් අපිට තෙල් පෝලිං එහෙම බලා ගන්නත් හම්බුණා. අපි ඉතින් ඉන්න තැන්ට ඇවිල්ලා කට්ටිය හොදගෙන දවල්ට කන්න නූඩල්ස් හැදුවා. අදලා ඉතින් කන ගමන් අපි ඕමියකුත් බැලුවා. අපිට ඉතින් කාල පිළිවෙල්ලා අටමස්ථානවලින් යන්න පිටත් වුණා.
ඒ යන අතර වගේ ඉතින් අපි තෙල් ගහන්න දිය ඇති ෂෙඩ්ඩල් නම් ඉතින් තෙල් පෝලිම දන්නවනේ කොහෙන් හරි යුද්ධ පටන් ගත්තකම තෙල් පෝලිං තියෙන රටක් නේ ලංකාව කියන්නේ ෆයිනලි දන්න යාළුවේ තෙල් ගැහුවා. බයික් තියත්. ෆයිනලි දන්නේ. බෝදයන්. මම තෙන්නුර බලන්න යනවා. ආයි හරි වීඩියෝ. යනවා ඉතිරුණේ. අපි ඉතින් තෙල් ගහන වැඩෙත් ඉවර වෙලා මුලින්ම ගිහින් ඉතින් ඉසුරුමුණේ පෙන්විල බලන්න. ඒත් ඉතින් අපිට පෙම්විවල නම් බලන්න හම්බුනේ නෑ අපි ගියපු ටයිම් එකත් එක්ක. ඉසුරුමුණේ උඩට පේන view එක කොහොමද කියලා බලන්න. අපි ඉතින් ඉසිරුමුණියත් පල්ලෙ වෙලා ඊළඟට තෝපාරාමයට යන්නක් පිටත් වුණා. යට අත්ව අතර තියෙන දැන්. යටට බේස් එක විතරයි තියෙන්නේ. ඒකේ වැඩිච්ච ඒවා තියෙන්නේ. කවුරු ගහලද දන්නේ. කවුරු ගහලද? කාලෙත් එකම කඩවෙන්නේ. ඊට බං ප්ලෑන් එක අඳපු ගානක් තාම ඉන්නවලු. ඉලි අහපන් කවුද. ටයිම් තමා කරන්න හසිත් අයියට ටයිම් ටයිල් කරලා පොඩ්ඩක් අහගත්ත නැහැ.
ඔන්න ඉතින් ථූපාරාමයේ වටේ වටයක් කරගෙන මම වීඩියෝ එකකුත් කරා. අපි ඉතින් ථූපාරාමෙත් ටිකක් කියලා හිටියා. ඉඳලා ඊට පස්සේ ඉතින් අපි යන්න පටන් ගත්තා ජේතවනාරාමයට. ථූපාරාමේ චෛත්‍ය වටේ ගත්ත වීඩියෝ එක වගේම ජේතවනාරාමෙත් ඒ වගේ වීඩියෝ එකක් ගත්තා. අපිට ඉතින් ජේතවනාරාමෙන් එළියට ඇවිල්ලා කයට කෑම කන්න තැනක් හොය හිටියේ. අපිට ඉතින් වෙන කඩ හෙව්වට පළවෙනි දවසේ රෑ කෑම කාපු කඩේටමයි ගියේ. ඔන්න ඉතින් අද තමා අපේ ට්‍රිප් එකේ ලාස්ට් ඩේ එක. අද අපි ඉතින් ගෙදර එන ගමන් සීගිරියටත් ගිහින් එනවා කියලා තමයි ප්ලෑන් කරන් ඉන්නේ. අපි ඉතින් ඊයේ කාලා ඉන්න දැන්ට ආවා. ඒන වීඩියෝ ගන්න බැරි වුණා ෆෝන් එකේ බැටරි ලෝ වෙලා තිබ්බින්ද. අපි ඉතින් ටිකක් දුර ගිහින් පොඩ්ඩක් නැවැත්තුවා. නවත්තලා ටික වෙලාවක් ඉඳලා ආයෙන්න පටන් ගත්තා. අපි ඉතින් ඔහොම සීගිරියටත් ආවා. ඇවිල්ලා අපේ නැන්ද කෙනෙක් ඉන්නවා සීගිරියේ. එහිට ගිහිල්ලා බෑග් ටික තියලා උදේටත් කාලා අපි සීගිරිය කරන නගින්න ආවා. අද නම් ඉතින් පොඩ්ඩක් සෙනග වැඩි සීගිරියේ.
අපි ඉතින් ඔතන්න විතරක් ගිහිල්ලා කැටපත් පවරගාඩ හැන්න තැනින් හැල්ල පහල්ට බැස්සා. මොකද සෙනග වැඩි නිසා උඩට යන්න ටයිම්මත් කැන නිසා. අලියාලු අපි ඉතින් සේගිරීදන්න ඇඳලෑගෙතට ආයෙද්දී අපිතිට අලි දෙන්නෙක් නානාව බලන්න අම්බු. ආයි අලිත්තින රිලවුත්තින් අපි සීගිරවිල්ල දැයි යන ගෙත ආයික ගැන අපි අපුල හරහා ගෙත එහෙනම් තවත් අලුත් ලොග් එකකින් හම්බෙමු. බයි බයි.